අපි කතා කරන්න යන්නේ ගොඩාක් ලස්සන ගානක්. ඒ ගානක් බලමු කොහොමද හදන්නේ කියලා. ඒක ටිකක් නිර්මාණශීලී ගානක්. පොඩ්ඩක් හිතන්න ඕනේ ගාන හදන්න. අපි බලමු අපිට ඒ ගාන හදාගන්න පුළුවන්ද කියලා. හරි. මෙන්න මේ විදිහට. ඔයාලා දැකලා තියෙනවද? අර ජනෙල් වලට හයි කරපු ග්‍රිල්. අන්න ඒ ජනෙල් වලට හයි කරපු ග්‍රිල් එකක මේ සටහනක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ග්‍රිල් එකේ හැඩය මේ වගේ. නිකන් අපිට බැලු බැලමට මේක හදන්නේ කොහොමද කියලා පොඩි ප්‍රශ්නයක් එනවා නේද? හදන්න තේරෙන්නේ නැහැ වගේ දැනෙනව නේද? කොහොමද මේක ටිකක් අපි ටිකක් බලාගෙන ඉන්න ඕන. මොකද්ද මේ හැඩය? නිකන් ඔයාලට පේන්නේ නැද්ද? මේක නිකන් අර කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් ඡේදනය වෙලා වගේ. මේ තියෙන්නේ මෙන්න එක කේන්ද්‍රික ඛණ්ඩයක්. මේ බලන්න. මේ තියෙන්නේ එක කේන්ද්‍රික ඛණ්ඩයක් මේ. මෙන්න එක කේන්ද්‍රික ඛණ්ඩයක්. මෙන්න අනිත් කේන්ද්‍රික ඛණ්ඩය. මේ තියෙන අනිත් කේන්ද්‍රික ඛණ්ඩය. මේ තියෙන. හරිද? ඒ කියන්නේ මෙන්න මෙහෙම කේන්ද්‍රික ඛණ්ඩයකුයි මෙන්න මෙහෙම කේන්ද්‍රික ඛණ්ඩයකුයි මෙන්න මෙහෙම කේන්ද්‍රික ඛණ්ඩයකුයි මෙන්න මෙහෙම කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් එකතු වෙලානේ. මේක කියලා තියෙනවා එක සමාන කේන්ද්‍රික ඛණ්ඩ දෙකක්. එතකොට මේ කෝණේ අංශක 60යි නම් මෙන්න මේ කෝණේ අංශක 60යි නම් අනිවාර්යෙන්ම මේ කෝණේ අංශක 60ක් වෙන්න ඕන. එක සමාන කේන්ද්‍රික ඛණ්ඩ නම් කේන්ද්‍රික ඛණ්ඩයක් හැදෙන්නේ මෙන්න මේ වගේ වෘතයක්. වෘතයක කේන්ද්‍රයේ ඉඳන් මෙන්න මේ විදියට ඇන්දන් පස්සේ මෙන්න මේ වගේ කොටසක් නේද කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ. ඒ කියන්නේ මේ තියෙන්නේ අර යන්නේ නේද? ඒ කියන්නේ මේ දෙක සමානයි කියන එක නේද? ඒ කියන්නේ මෙන්න මේකෙත් මේ පාදයයි සමාන වෙනවා. හරි. ඔව්. මේක දීලා තියෙනවා සෙන්ටිමීටර් 21ක්. මේක සෙන්ටිමීටර් 21යි නම් මේක සෙන්ටිමීටර් කීයද? මේකත් 21යි සෙන්ටිමීටර්. මේක 21යි නම් මේකත් 21යි සෙන්ටිමීටර්. මේකත් 21යි සෙන්ටිමීටර් වෙනවා. නේද? ඔව්. හරි. අපි බලමු මේ කේන්ද්‍රික ඛණ්ඩේ මෙන්න මේ ඡාප දිග. හරිද? කේන්ද්‍රික ඛණ්ඩේ මෙන්න මේ ඡාප දිග. අපි හොයලා බලමු කොච්චර දිගයිද මෙන්න මේ ඡාප දිග කියලා. හරි. අපි බලමු. කොහමද කරන්නේ? 2πr. මේක තමයි වෘතයක පරිමිතිය. මයින විදිය. වෘතයක පරිමිතියම ඉන්නේ මෙන්න මෙහෙම. හරි. අපි හරි 360න් කීයද කෝණය? 60යි. හරි. අපි බලමු 2π කියන්නේ කීයද? 7න් 22 බෙදීම 7යි. අරය 21යි සෙන්ටිමීටර. අපි ඒක අනිවාර්යෙන් දාන්න. මේක අපි වඩා සුළු කරමු. 10න් බෙදුවොත් 0 අයින් වෙනවා. 6 වරක් 6 නේද 30යි. එකියට 6ක් තමයි ඉතුරු වෙන්නේ. මෙන් 7 වරක් 1යි 7 වරක් 3යි. මෙන්න මෙතෙන්ට කැපෙනවා මේ 1යි මෙන්න මෙතන 2යි. හරි. මෙන්න මේ දෙකටත් මේ දෙක කපලා අපිට සෙන්ටිමීටර් 22යි කියලා ගන්න පුළුවන්. හරිද? මේ දිග ඡාපයේ දිග සෙන්ටිමීටර් 22යි. හරිද? මේ ඡාප දිග මෙන්න මේ ඡාප දිග සෙන්ටිමීටර් 22යි. ඔව්. ඔන්න 22 ලියාගත්තා. 22යි සෙන්ටිමීටර්. මේක එක හා සමාන කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් නම් මෙන්න මේ ඡාප දිග ඒ හා සමාන වෙන්න ඕන නේද? එහෙනම් අපි 22 සෙන්ටිමීටර කියලා හොයාගත්තා. හරි. අපි දැන් මේක ලියාගමු බලන්න. මේක සෙන්ටිමීටර 22යි. මේ දිගත් සෙන්ටිමීටර 22යි. මේක 21යි. මේ දිගත් සෙන්ටිමීටර 21යි. මේ දිගත් සෙන්ටිමීටර 21යි. අපි බලමු දෙකතු කළා. 22යි 44යි. හරිද? දැන් 44ත් අපි ලියාගමු කොහෙන් හරි. උඩින් ලියාගමු. ඔන්න 44යි. 44. ඊට පස්සේ
මේ දිග හරි. 21 4ක් කීයද? 21 4ක් කීයද? 84යි. 84 එකතු කරමු. 4යි 4යි 8යි. 8යි 4යි 12යි. සෙන්ටිමීටර 128යි. අපිට හොයාගන්න පුළුවන් වුණා මෙන්න මේ ග්‍රිල් එකේ පරිමිතිය සෙන්ටිමීටර 128යි. බැලුමට මේක ටිකක් අමාරුයි වුණාට එහෙම අමාරු ගානක් නෙවෙයි. හරිම නිර්මාණශීලීව හිතුවොත් මාරම ලේසි ගානක්. මෙන්න මේ වගේ ගණන් අපි හිතලා හදන්න ඕනේ. එතකොට තමයි අපිට ගණිතය කියන සබ්ජෙක්ට් එක හොඳටම පිහිටන්නේ.